يعني සල්ලි කොහොමද කියනවනේ? සල්ලි ලෑස්ති. මාස තුනක් වැඩි. වැඩි මොකද නේද? මාස දෙන්නේ මොනවා කරන්නද කියලා. මාස තුනක් පරිම හතරක් ඉලික් කරගන්න පුළුවන්. අපිත් ඒක වෙලක් ගන්න බැරිද කියලා. අපිත් ඒක බෑ මේකට වැඩි මුල් කරගන්න. අඩුම ගානේ මාස දැන් මාර්කට් වෙල්ලා තම වෙන බැංකුවෙන් දාලා try කරන්න පුළුවන් කිව්වා. කොන්ට්‍රැක්ට් එකක් මොකක් හරි ගහලා ඉන්න. ඒවත් ඒවා තමයි කරන්න ඉන්නේ. මම තමයි ගියන් බලන්න. ඒකේ මොකද කැමතිද ඒකෙට? වටේටම ළඟයි නේ ඉස්ලාම් කිලෝමීටර් 5යි. වෙන ගියන් බලන්න. බැරි මොනවා කරගන්න. වෙන ගියන් බලමු. තව ගියක් තියෙන විඤ්ඤාණය. නෑ මම කස්සෙත් එක ගන්න මම බැලුවේ. සාරි මම මාර්කට් ලින්ක්. මම දැන් බැලුවා මේ ටිකේ හම්බුනේ නෑ ඒක මම කියන්නේ. හොඳට සාධියේ මොච්චර වුණා. කරන්න බැහැ කියලා තමයි කියන්නේ. 21 කදින් නන්ද. 90 බැලුණා. දැන් රිජෙක්ට් වුණානේ බැංකුවෙන්. 90 ආපස්සට වෙන බැංකුවකට දාන්න. ආන්න ඔයා කිව්වනේ කරලා දාලා දෙනවා බය. ඒකනේ. අවුල්. ඔයාලා කියන දේ තමයි කරන්නේ. ඔයාලා හිතන්නේ කඩස්සින් අප්සෙට් එකට ගිහිලා ඒ ඩොපන් දින අසන්න. අසප්පලි ලෝන රිජෙක්ට් කරනවා කියන්නේ. ඊට පස්සේ ගෙදර ගිහින් නවතින්න පුළුවන්. ලෝන් එක පාස් 100%. සිනාහට එලගි. සීඩිලා වැක්සින් කරලා එලගි. එනවා වැඩි කරුවා. ඉතින් බයෙන් කියන්නේ මම අර කියන සල්ටික ඩැන්ස් කරගන්න. ලයිට් හවුස් සිහින නිවසක පෙර ගමන්කරු